අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාසල් පැවැත්වෙන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසනවා. වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතු වූ කරුණු අනාවරණය කළ යුතු බවයි. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ අදාළ තීරණය සම්බන්ධයෙන් පැවැත් වූ සාකච්ඡා වලදී මේ දක්වා කිසිදු එකඟතාවයක් පළ කර නොමැති බවයි. කෙසේ වෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අපි මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරා සංවාද කරා. ඒ විතරක් නෙවෙයි අපි ගුරුවරු එක්කත් විදුහල්පතිවරු එක්කත් සාකච්ඡා කළා. ඒ හරහා තමා පැය භාගයක වැඩි කිරීමක් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. සති දෙකකට විතර කලින් අමාත්‍යාංශයෙන්ුත් ඒ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේක කරන හැටි මොඩල් ටයිම් ටේබල් විදුහල්පතිවරුන්ට යවලා තියෙනවා. මේ වගේ වෙනසක් එද්දී විවිධ අදහස් එන එක සාමාන්‍යයි. බිම් මට්ටමේ මේක ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ලොකු විරෝධතාවයක් පේන්න නෑ. කෙසේ වෙතත් පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 7 වන දින දක්වා රජයට කල් ලබා දෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කර සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.